2021 ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ භාග ගාන සාකච්ඡා කරන්නේ එක කොටසේ B වල පළවෙනි ගාන. තියෙනවා මෙහෙම එක්තරා ආයතනයක නිබඳ වන විලියුන් වර්ගයක තොගයකින් පහෙන් දෙකක් වෙළඳසැල් සඳහාද හතරෙන් තුනක් අපනයන සඳහාද වෙන් කරගෙන. එහෙනම් ඒ තොගයෙන් පහෙන් දෙකක් වෙළඳසැල් සඳහා වෙන් කළා තියෙනවා. හතරෙන් තුනක් අපනයන සඳහා වෙන් කළා තියෙනවා. වෙළඳසැල් සඳහා සහ අපනයන සඳහා වෙන් කරන ලද මුළු ප්‍රමාණය මුළු තොගයෙන් කොපමණ භාගයක්ද? දැන් පුතේ දීලා තියෙන්නේ මුළු තොගයෙන් පහෙන් දෙකක් වෙළඳසැල් සඳහා වෙන් කරලා තියෙනවා. 8න් 3ක් අපනයන සඳහා වෙන් කරලා තියෙනවා. එහෙනම් අහන්නේ වෙන් කරන වෙළඳසැල් සඳහා සහ අපනයනය සඳහා වෙන් කරන ලද මුළු ප්‍රමාණය. හරි ලේසි. කොහොමද ගන්න තියෙන්නේ? 5න් 2ක් වෙළඳසැල් සඳහා සහ 8න් 3ක් අපනයනය සඳහා වෙන් කරලා තියෙනවා. මුළු ප්‍රමාණය එන්නේ 5න් 2 ධන 8න් 3. පොදු හරය ගන්න ඕනි අපි සුළු කරද්දී 8ටයි 5ටයි පොදු හරය මොකක්ද? 5 වැඩි කරනවා මම 8න්. එහෙනම් 2ත් 8න් වැඩි කරන්න ඕනේ. 8 වැඩි කරනවා 5න්, 3 වැඩි කරනවා 5න්. පොදු හරය 40යි කියලා ගන්නේ. කොහොමද ගන්නෙ? බලනවා භාග සංඛ්‍යා දෙකේ හරිය විශාලම සංඛ්‍යාව 8. 5 8 කරගන්න පුළුවන්ද? බෑ. 8 ඊළඟ ගුණිතය වෙන්නේ 8 වරක් 2 16යි. 5 16 බවට පත් කරගන්න බෑ. ඊළඟට 24 තියෙනවා. 24 බවට පත් කරගන්නත් බෑ. 5 ඊළඟට තියෙනවා 32. 5 32 බවට පත් කරගන්න බෑ. ඊළඟට තියෙන්නේ 40. 5 40 බවට පත් කරන්න 8න් වැඩි කරන්න ඕනි. හරිය 8න් වැඩි කරන නිසා දෙකත් 8න් වැඩි කරනවා. පොදු හරය අපිට ගන්න තියෙන්නේ 40. 8 40 කරගන්න 5න් වැඩි කරනවා. 3ත් 5න් වැඩි කරගන්නවා. පොදු හරය 40යි කියලා ආවා. දෙවරක් 8 16යි. ධන 3 වරක් 5 15යි. එහෙනම් වෙළඳසැල් සඳහා සහ අපනයනය සඳහා වෙන් කරන ලද මුළු ප්‍රමාණය එනවා 40න් 31යි කියලා. ඊළඟ කොටස ඉතිරි විලවුන් ප්‍රමාණය ඉතිරි විලවුන් ප්‍රමාණයෙන් ඉතිරි විලවුන් ප්‍රමාණයෙන් 3න් එකක් එම ආයතනයේ විකිණීමට තබා ගැනීම. එසේ තබා ගැනීම විලවුන් ප්‍රමාණයේ වටිනාකම 6000ක් නම් මුළු විලවුන් ප්‍රමාණයේ මුළු විලවුන් තොගයේ වටිනාකම කොපමණද කියලා අහලා තියෙනවා. විලවුන් ප්‍රමාණයෙන් 3න් එකක් එම ආයතනයෙන් තබා ගැනීම. ඉතිරි විලවුන් ප්‍රමාණය. දැන් බලන්න ඉතිරි විලවුන් ප්‍රමාණය කොපමණද කියලා. දෙවෙනි ගාන. ඉතිරි විලවුන් ප්‍රමාණය. දැන් වෙළඳපොළ සඳහා සහ අපනයනය සඳහා යද මේ පිටත් කරලා දෙනවා 40න් 31ක්. එහෙනම් කොටස් 40කින් 31ක් යවලා තියෙනවා. ඉතිරි ප්‍රමාණය හොයන්න එක ඍණ 40න් 31. හිතෙන් ගන්න පුළුවන් 40න් 31 ඉවත් කරායින් පස්සේ වෙළඳපොළ සඳහා සහ අපනයනය සඳහා තව කොටස් 9ක් ඉතුරු වෙනවා. එහෙනම් 40න් කොටස් 9ක් ඉතිරි වෙනවා. මෙන්න මේ ප්‍රමාණයෙන් ඉතිරි ප්‍රමාණය තමයි මෙතනට ආවේ. ඉතිරි ප්‍රමාණය 40න් 9යි. ඉතිරි ප්‍රමාණයෙන් 3න් එකක් වෙළඳ එම ආයතනයේ විකිණීම සඳහා යොදා ගන්න තියෙනවා. ඉතිරි ප්‍රමාණයෙන් 3 එකක් එම ආයතනයේ විකිණීමට යොදා ගන්න තියෙනවා. එහෙනම් 49න් 3න් එකක්. මේ අල් නයන්න වෙනුවට අපිට යොදා ගන්න පුළුවන් ಗುಣ කිරීම. අල් නයන්න වෙනුවට 40න් 3න් එකක් අල් නයන්න වෙනුවට අපි ගුණිතය යොදා ගන්නවා. අල් නයන්නේ තේරුම තමයි ಗುಣ කරන්න කියන එක. එහෙනම් 40න් 3න් එකක් කියන්නේ 3 3 ඒවා 1යි 9 3 ඒවා 3යි. ආයතනයේ විකිණීමට ලබාගත් ප්‍රමාණය 40න් 3යි. විකිණීමට 40න් 3ක් විකිණීම සඳහා තබා ගන්න තියෙනවා. දැන් අපිට හොයන්න තියෙන්නේ මොකද්ද? එම තබා ගන්න විලවුන් ප්‍රමාණය වටිනාකම. කියන්නේ මේ 40න් 3 තියෙන ප්‍රමාණයේ වටිනාකම රුපියල් 6000ක් නම් මුළු තොගේ වටිනාකම කොහොමද? මුළු තොගේ වටිනාකම තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් 40න් 3 සමාන වෙනවා 40න් 3 සමාන වෙන්නේ රුපියල් 6000කට. 40න් 3 6000ක් නම් අපි බලන්න ඕනි කොටස් 40කින් 3ක් 6000යි. එහෙනම් කොටස් 40කින් එක කොටසක් කොපමණද කියලා බලනවා. එක කොටසක් කොපමණද? එහෙනම් ඒ වගේ කොටස් 40කින් එනවා මුළු වටිනාකම.
එක කොටසක වටිනාකම බලන්න. දැන් මෙතන තියෙන්නේ 40න් කොටස් 3ක වටිනාකම 6000යි. එහෙනම් එක කොටසක වටිනාකම බලන්න මෙතන කොටස් 3ක් නේ තියෙන්නේ. මේක අපි 3ෙන් බෙදනවා. මේක 3ෙන් බෙදනවා. එතකොට එනවා කොටස් එකක වටිනාකම. 40න් එක කොටසක වටිනාකම එනවා 3ෙන් බෙදුවෙන් පස්සේ. 40න් එක කොටසක වටිනාකම දන්නවනම් මුළු තොගේ වටිනාකම හොයන්න ඕනේ. එහෙනම් එක කොටසක වටිනාකම හොයන්න මුළු තොගේ වටිනාකම හොයන්න මුළු වටිනාකම හොයන්න මොකද කරන්නේ? එක කොටසක වටිනාකම ආවා 6000 බෙදීම 3 කියලා. මුළු කොටසේ වටිනාකම හොයන්න මේ තියෙන එක කොටසේ වටිනාකම ඒ වගේ කොටස් 40ක් තියෙනවනේ. ඒක 40න් වැඩි කරනවා. දැන් එනවා මුළු තොගේ වටිනාකම. මුළු තොගේ වටිනාකම එනවා 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි දෙවරක් 4 8යි රුපියල් වලින් එන වටිනාකම දෙවරක් 4 8යි බිංදු තියෙනවා 1යි 2යි 3යි 4යි. එහෙනම් මුළු තොගේ වටිනාකම රුපියල් 80000ක් කියලා එනවා. මුළු තොගේ වටිනාකම රුපියල් 80000යි. ඊගාවට බලන්න B කොටස තියෙනවා. ඉහත විලියුම් තොගය නිපදවීම සඳහා සේවකයින් 12 දෙනෙකුට දින 7ක් ගත වෙනවලු. සේවකයින් 12 දෙනෙකුට දින 7ක් ගත වෙනවලු. ඇස්තමේන්තු කර ඇත. හදිසි ඇනුමක් හේතුවෙන් මෙම තොගය දෙගුණයක් මෙම තොගය මෙන් දෙගුණයක් දින 8කදී නිපදවා ගැනීමට අවශ්‍ය වේ නම් මේ සඳහා මෙවැනි සේවකයින් කී දෙනෙකු අමතරව යෙදවිය යුතුද කියලා අහනවා. බලන්න B කොටස B කොටස කියලා තියෙන්නේ ඉහත විලවුන් තොගය නිපදවීම සඳහා සේවකයන් 12 දිනකට දින 7ක් ගත වෙනවලු. එහෙනම් මිනිස් දින ප්‍රමාණය අපි හොයන්න ඕනේ මේ වැඩේ සඳහා අපිට යොදා ගන්න අවශ්‍ය වෙන. මේ වැඩේ සඳහා යොදා ගන්න අවශ්‍ය වෙන මිනිස් දින ප්‍රමාණය හොයන්න පුළුවන්. මිනිසුන් ගන්න වැඩි කිරීම දින ගන්න. මිනිසුන් ගණන වැඩි කිරීම මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන අපිට එනවා මිනිස් දින ප්‍රමාණය. මිනිසුන් ගන්න වැඩි කිරීම දින ගණනින් එනවා මිනිස් දින ප්‍රමාණය. එහෙනම් මේ වැඩය නිම කිරීමට ගත වෙන මිනිස් දින ප්‍රමාණය අපිට ගන්න පුළුවන් 12 වරක් 7න්. 12 වරක් 7න් ගන්න පුළුවන් මිනිස් දින ප්‍රමාණය. 12 වරක් 7 කීයද? 84යි. මේ සඳහා වැය වෙන මිනිස් දින ගන්න 84යි කියලා ස්තමෙන්තු කරලා දිනවා. හදිස්සි යනුමක් හේතුවෙන් මෙම තෝගයෙන් දෙගුණයක් කරනවා. එහෙනම් දැන් මිනිස් දින 84 නෙමෙයි මේක දෙකෙන් වැඩි කරන්න ඕනේ. එතකොට එනවා මිනිස් දින ප්‍රමාණය මුළු මිනිස් දින ප්‍රමාණය නවා 84 වැඩි කිරීම 2 කියලා. හරිද? එතකොට එනවා මුළු මිනිස් දින ප්‍රමාණය මුළු මිනිස් දින ගණන එනවා 168. මුළු මිනිස් දින ප්‍රමාණය 168යි. මෙම තොගයේ දෙගුණයක් දින 8කදී නිපදවා ගැනීමට අවශ්‍ය වෙනවා. දැන් මේ ඇහිලා තියෙන්නේ මේ මුළු තොගය නිපදවන්න මේ මුළු තොගය නිපදවන්න අවශ්‍ය වෙන මිනිස් දින ප්‍රමාණය. වැය වෙන මිනිස් දින ප්‍රමාණය. මේ මිනිස් දින ප්‍රමාණය මේ තොගය නිපදවීමට අවශ්‍ය වෙනවලු දින 8කින්. එහෙනම් මිනිස් දින ප්‍රමාණය දින වලින් බෙදුවෙන් පස්සේ අපිට එනවා මේ වැඩේ නිම කරන්න අවශ්‍ය වෙන මිනිසුන් ගන්න. එහෙනම් අපිට දින 8කින් මේක නිම කරන්න ඕන නම් අවශ්‍ය මිනිසුන් ගන්න හොයා ගන්න පුළුවන්. අවශ්‍ය සේවකයින් ගණන සමාන වෙනවා 168 බෙදන්න ඕනි 8න්. 168 8න් බෙදුවෙන් පස්සේ එනවා 21යි කියලා. එහෙනම් සේවකීන් 21ක් අවශ්‍යයි. එම නිසා අමතරව සේවකීන් අවශ්‍යයි. දැන් සේවකීන් 12 දෙනෙක් මගින් තමා 84 කියන්නේ 12 දෙනෙක් මගින් තමා දැන් තියෙනද මේ වැඩේ නිම කරේ. ඒ වගේ දෙගුණයක වැඩක් නේ අපිට මේ නිම කරන්න කියන්නේ දින 8කින්. ඒ වගේ දෙගුණයක අවශ්‍ය වෙන මුළු සේවකින් ගන්න 21යි. එහෙනම් දැන් සේවකින් 12ක් ඉන්නවා. අමතර සේවකින් සංඛ්‍යාව අමතර සේවකීන් ගණන අමතර සේවකීන් අවශ්‍ය වෙනවා.
9 දෙනෙක්. ආමන්ත්‍රණ සේවකයින් 9 දෙනෙක් අවශ්‍ය වෙනවා.